1965 ෆින්ලන්තයේ නොකියාන් විරිතා කියන ගඟාසල ආරම්භ කරපු කුඩා කඩදාසි මෝලක් 1967 වෙනකොට නොකියා කෝපරේෂන් නමින් අලුත් සමාගමක් බවට පත් වෙනවා. කාලෙත් එක්ක මේ නොකියා කෝපරේෂන් එකට පුළුවන් වෙනවා ටෙලිකමියුනිකේෂන් වල ලෝකේ අංක 1 වෙලා ලෝකේ වැඩිම පිරිසක් ආදරය කරපු නොකියා 3310 ඉඳලා ලෝ වැඩිම ඒකක ප්‍රමාණයක් අලෙවි වූ නොකියා 1100 වගේ ශක්තිමත් ජංගම දුරකථන පෙළක්ම ලෝකෙට හඳුන්වලා දෙන්නේ. හැබැයි 2007 දී එක පැත්තකින් Apple සමාගම iPhone හඳුන්වා දෙද්දිත් අනිත් පැත්තෙන් 2008 දී Google සමාගම Android හඳුන්වා දෙද්දිත් Nokia සමාගම කළේ Symbian කියන Tamanගේ යල් පැනගිය මෘදුකාංගය ගැන පමණට වඩා විශ්වාස කරලා තමන්ගේ තරගකරුවන්ව අවතෙක්සේරු කරපු එක. ඒත් මිනිස්සු කළේ හાર્ඩ්වෙයාර් වලට විතරක් මුල් තැන දීපු Nokia සමාගම අත්හැරලා ඇප් එක්ක වැඩ කරපු iOS Android කියන iPhone Samsung වගේ ජංගම දුරකථන මිලදී ගත්ත එක. මේ අලුත් තාක්ෂණික රැල්ලත් එක්ක අපිට හැප්පෙන්න බෑ කියලා ඉංජිනේරුවෝ තර්ක කරද්දී ඇස් මනා පිටව තමන්ගේ වෙළඳපළ කඩා වැටෙද්දී Nokia සමාගමේ කළමනාකාරීත්වය කළේ iPhone සහ Samsung වලට සෙල්ලම් බඩු කියලා විහිළු කරපු එක. වැඩි කාලයක් යන්න කලින් Apple සහ Samsung ජංගම දුරකථන ලෝකේ රජවරු වෙද්දී Nokia සමාගම හිතාගන්නත් බැරි තරම් ආඝාතයකට කඩන් වැටෙනවා. මේ කඩාවැටීම මොන තරම්ද කියනවා නම් 2013 දී Nokia දුරකථනාංශය Microsoft සමාගමට විකුණලා දාලා එවක එහි විධායක නිලධාරීව සිටි ස්ටීවන් එලොප් කඳුළු සලමින් කිව්වේ අපි පෙරදුනා කියලයි. ඇත්තටම Nokia පෙරදුනා නෙවෙයි, නිවැරදි වෙලාවට ලෝකය සමග අලුත් උනේ නැති නිසා එයාලට හැමදේම වැරදුනා. අන්න ඒ නිසා ඔයාලා බය වෙන්න ඕනේ කාලයත් එක්ක අලුත් වෙන්න නෙවෙයි, වැරදුනාට පස්සේ අපි පෙරදුනා කියලා කඳුළු සලන්න වෙන එකටයි.